SpaceX එක ඇත්තට IPO එකකින් ලිස්ට් කරේ AI බබල් එක බර්ස්ට් වෙන ළඟ හින්දාද? ඊලොන් මස්ක් සල්ලි ඕන වෙච්ච හින්දාද? ඕක බලන්න මම පොඩි රිසර්ච් එකක් කරා. ඇත්තටම මේ IPOs වලින් අපිට අයිඩියා ගන්න පුළුවන්ද මේ ක්‍රෑෂ් ගැන කියලා. හරිද? එතකොට මේ අද අලුතෙන් ලිස්ට් වුණා SK Hynix කියලා මෙමරි චිප් කම්පැනි එකක් US මාකට් එකේ. මේක තමයි SpaceX තමයි ලොකුම US කම්පැනි එක ලිස්ට් කරපු අර ලොකුම ඒ කියන්නේ වැලුවේෂන් එකක් තිබ්බ කම්පැනි එක. ඒ වගේම globally in foreign company එකක් highest valuation එකට ලිස්ට් කරේ අද. මොකද ඒගොල්ලෝ රේස් කරා $28 billion. SpaceX මතකනේ $75 billion. එතකොට මේ දෙකම අතර බලද්දී පොඩි දෙයක් වුණා. SpaceX ආවේ සම්පූර්ණ ලොකු වැලුවේෂන් එකකට. ඒකට සේල්ස් උත් නැහැ. ඒ කියන්නේ price to equity ලොකු ඒ කියන්නේ ඔක්කොම P ratio ඔක්කොම තියෙන වෙන මේ range එක. ඒතර ඕන එක්කෙන්ට බලපු ගමන් පේනවා මේක ගොඩක් over value company එකක් කියලා. but still මිනිස්සු ඒකට ඉන්වෙස්ට් කරා. හැබැයි SK Hynix කියන්නේ හත් පස්සෙන් වෙනස් කම්පැනි එකක්. මේගොල්ලෝ ගොඩක් ප්‍රොෆිටබල් වුණා. දැන් මේ මොකද මෙමරි චිප් ප්‍රශ්නෙත් එක්ක මේගොල්ලන්ට මාර ප්‍රොෆිටබිලිටි එකක් ආවා. ඇත්තම කිව්වොත් මේ 2012 2014 වෙද්දී almost bankrupt වෙන්න ගිය කම්පැනි එකක්. 2023 මේගොල්ලෝ loss making. එහෙම loss making වෙච්ච කම්පැනි එකක් within 2 years profitability level එකට ඇවිල්ලා දැන් ඒගොල්ලෝ earn කරන $28 billion as a profit. ඔකට හේතුව තමයි ඔයගොල්ලෝ මතක ඇති Apple කම්පැනිෙන් කිව්වා ඒගොල්ලෝ prices වැඩි කරනවා මොකද හේතුව මේ memory chip හින්දා කියලා. එතකොට මේගොල්ලෝ ලොකු sharehold මේකක් තියෙනවා in the globe range එකේ. ඔය හින්දා මිනිස්සුන්ට ඇත්තට උන්නේ මේකේ ඒ කියන්නේ ඇත්තට මේක ඉන්වෙස්ට් කරන්න. හැබැයි අද මොකද උනේ? 149ට මේගොල්ලෝ offer price කරේ $149ට per share. start වෙන 160 ගණන් වල 170 ගානට ගිහිල්ලා මේක settle වෙන්නේ 168. ඒතකොට total overall close වෙනකොට 112ක් 113ක් වගේ තමයි ඇත්තටම up උනේ. ඇයි මෙහෙම උනේ? SpaceX එක අර වගේ අප් වෙන්නත් 170ක් වගේ ලෙවල් අප් වෙන්නත් මේ වගේ හොඳ කම්පැනි එකක් මේ වගේ තැනක ස්ලෝ ඩවුන් වෙන්නත්. ඕක බලන්න මම ෆුල් රිසර්ච් එකක් කරා මේ වෙන 1980 වෙන අද වෙනන් IPOs කීයක් වෙලා තියෙනවද මේ USA වල almost 9000 ගණක් වෙලා තියෙනවා. ඒ 9000 ගණන්ට මේගොල්ලෝ ඉන්වෙස්ට් කරලා තියෙනවා $1.2 trillion. අද වෙනකොට ඒ සල්ලි වල වටිනාකම 170ක් හෝ 60කටත් වඩා පල්ලෙහා තියෙනවා. ඇවරේජ් කරොත් එහෙම. last 3 years and 2 overall. එතකොට අනිත් දේ තමයි මේ හැම IPO එකකදීම මේ පේනවා ක්‍රෑෂ් එක .com බබල් ක්‍රෑෂ් එකේදී 2008 බබල් එකේදී මේ හැම දෙයකදීම වෙච්ච දේ තමයි IPOs වල රිටර්න්ස් මයිනස් වෙන්න පටන් ගත්තා. ඒ ක්‍රෑෂ් එකට කලින්. ඊට පස්සේ තමයි ක්‍රෑෂ් වෙන්න පටන් ගත්තේ. ඉතින් එතකොට අපි හැමෝම කතා කරන දැන් AI තියෙන බබල් එකක මේ කොයි වෙලේ බර්ස්ට් වෙයිද දන්නේ නැහැ. ඉතින් ඇත්තට පර්සනලි මම දන්නෙත් නැහැ මේ කොයි වෙලේ බර්ස්ට් වෙයිද කියලා. ඒක අපිට කාටවත් එහෙම ටයිම් කරන්න අමාරුයි. හැබැයි අපි හැම වෙලාවෙම රෙඩි වෙලා ඉන්න ඕනේ. මොකද හේතුව the real investment opportunities comes after the bubble is burst.